君の中にある赤と青き線හායි හායි අපි ඔන්න ගොඩක් දවසින් ඔයාලව ලස්සන චූටු මල් වලින් පිරුණු ලස්සන මල් වත්තක් බලන්න එක්කගෙන යන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් බලන්න පුළුවන් වෙයිද නම් කියන්න දන්නේ නැහැ. මොකද අපි එළියට යනකොට මීදුමෙන් පාරවල් ඔක්කොම වැහිලා තිබුණේ. ඒත් අපි කන්ද උඩ තියෙන මල් වත්ත බලන්න කොහොම හරි මීදුම මැද්දෙන් ෆුජි කන්ද පැත්තට යන ගමන් තමයි ඉන්නේ. අපිට මල් වත්ත බලන්න පුළුවන් වෙයි කියලා හිතුණා. බලන්න කන්ද පල්ලෙහාට එද්දී මීදුම නැති වෙලා කන්ද එහා පැත්තේ එද්දී තමයි මීදුම පිරීලා තිබුණේ. දැන් අපි මේ කන්දෙන් අනිත් පැත්තට ආවා. ඒ පැත්තේ තමයි ලොකේෂන් එක තියෙන්නේ. ඒක නිසා බලන්න මේ පැත්තේ චුට්ටක්වත් මීදුම නැහැ. අපි ලකි නේද? ඔයාලත් ලකි, අපිත් ලකි. අපි ඉතින් යනවා දැන් එහෙනම්. බලමු කොහොමද ලස්සනද කියලා. මෙතන තමයි මේ ලස්සන පුංචි මල් වලින් පිරුණු ලස්සන වටපිටාව තියෙන ශිබ සකුරා කියන මල් පිපිලා තියෙන්නේ. ඔයාලා ෆුජි කන්ද පැත්තට බලන්න එනවා නම් මේ කාලෙට තියෙන ලස්සනම ලොකේෂන් එකක් තමයි මේ. අපි එහෙනම් බලමුකෝ ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා. මේ තමයි පාකින් ඒරියා එක. අපි එතනින් වාහනේ දාලා දැන් යනවා. යනකොට ඉස්සරහට ගියාම මට මතක හිටියේ ටිකට් ගන්න තිබුණා. මේ අපේ නාංගී මල්ලේ. අපි ඉතින් ඉස්සරහට ගිහින් එතන ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් ගත්තා. මේක බලන්න යන්න එක්කෙනෙකුට ටිකට් එකක් යෙන් 1000ක් වගේ මුදලක් වෙනවා. අපි ඉතින් 3 දෙනාට ටිකට් 3ක් අරගෙන දැන් මේ ලස්සන ලොකේෂන් එක බලන්න යන්නේ. මේ ලස්සන ෆුජි කන්ද පේන ලොකේෂන් එකට එයාලා ලස්සන ලොකේෂන් ගොඩාක් හදලා තියෙනවා. අපිට ෆුජි කන්දේ පේන්න ඒ හැමතැනම ලස්සන ලොකේෂන් වල ඉඳගෙන ෆොටෝස් ගන්න තමයි මෙයාලා මේ ලොකේෂන් හදලා තියෙන්නේ. ඉතින් අපි මේ හැම තැනකද ඉඳලා ලස්සන ෆොටෝස් ගොඩාක් ගත්තා. වීඩියෝස් ගත්තා.
සිබ සකුරා මල් වත්තේ පැය 2-3ක් විතර හැම තැනම ලස්සනට හදලා තිබ්බ ලොකේෂන් වල ෆොටෝස් අරගෙන හවස් වෙද්දී නම් ටිකක් සීතලක් දැනුණා. අපි ඉතින් සීතලට හරියන විදියට ඇඳගෙන ඇවිත් තිබුණේ නැහැ දැන් ලස්සන කාලේ නිසා. ඒක නිසා අපි යන්න පිටත් වුණා. දැන් ඉතින් අපි මෙතනින් හැබැයි අපි යනකොට මේකේ කවුන්ටර්ස් ඔක්කොම වහලා තිබුණේ. අපි ඉතින් දැන් යන්න පිටත් වුණා. බයි බයි. Thank you මාව බලාගෙන හිටියට. අපි අලුත් vlog එකකින් ආයෙත් හම්බ වෙමු.